මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ කිතුල් මලකට තියෙන අත් බෙහෙතක් ගැන. ගමේ අතර අපි දේශීය බෙහෙත් තියෙන්නේ. අන්නේ බෙහෙතක් ගැන තමයි. ඒකට අපිට ඕන කරනවා කොච්චි. ඒ වගේම හොඳට ඉදුණු නයි මිරිස්. නයි කොච්චි කියලා කියනවා. එතකොට ගස් කැප්පෙටිය කොළ. ගස් කැප්පෙටිය පොතු. ලුණු ඕන වෙනවා. එතකොට මේ තියෙන්නේ කුඩු මිරිස්ස කොළ ඒව ඕන වෙනවා. එතකොට මේ තියෙන රත්නිතුල් මුල්. මේ රත්නිතුල් මුල් හරි සැරයි. ඒවා තිබ්බහම මල හොඳට තැම්බෙනවා යාළුවනි. එතකොට අය ඕන ගස් ලැබු මුල්. තව මේකට මුරුංගා මුලුත් තියෙනවා නම් හොඳයි. ඒ වගේම මේ තියෙන්නේ පොල්ලෙලි පුච්චලා ගත්ත අලු. පොල්ලෙලි අලු ඕනේ. එතකොට ගොළු බෙල්ලෝ ගේ කටු පුච්චලා ගත්ත අලු ඕනවා. මේ වගේ ගොළු බෙලි කටු. ඒ කියන්නේ හොඳට පරණ වෙච්ච ගොළු බෙලි කටු වෙනවා. මේ වගේ සුදු පාට වෙලා තියෙන්න ඕන ගොළු බෙල්ලන්ගේ කට්ට. ඒවා පුච්චලා ගත්ත අලු. හරි යාළුවනි මම මේවා මේ කැප්පෙටිය කොළ නම් මනම් ඒ ඔක්කොම එකට කපලා කරලා තියෙන්නේ. මේ ටික ඔක්කොම යාළුවනේ වංගෙඩියට දාලා අපි හොඳට කොටා ගන්න ඕන. ඉස්සලා යාළුවනේ අපි කොළ ටික මේ ටික දාගෙන ඉමු. ඊට පස්සේ තමයි මේ කොච්චි නයි මිරිස් ටික එහෙම දාන්නේ. අංගෙඩිය දැන් මඩිනන්නේ යාළුවනේ ටික ටික දාලා ඉස්සලා කොටාගෙන ඉන්න. ඊට පස්සේ ඔක්කොම ටික එකවර දාගෙන කොටන්න එක. මේකට මේ නයි මිරිස් මේ කොච්චි එයා දාගන්න යාළුවනේ. ඊට පස්සේ යාළුවනේ වංගෙඩිය දාලා අපි කොටා ගන්න ඕන. හරි යාළුවනි මේ තියෙන්නේ අපි මල්ට තියන්න කොටාගත්ත බෙහෙත් එක. මම නම් ග්ලව්ස් එකක් දාගෙන ඉන්නේ. මොකද මේ බෙහෙත් එකට අපි දාලා තියෙනවනේ කොච්චි නයි මිරිස් ඉත. එතකොට ඒව අතින් ඇල්ලුවොත් ගොඩක් දනවා. මොකද දැවිල්ල අල්ලන හින්දා මම ග්ලව්ස් එකක් පාවිච්චි කරනවා. යාළුවනි අපි මේ බෙහෙත් එක මල්ට තියනකොට කියන්නේ මල්ට බෙහෙත් තියන්න අවශ්‍ය ප්‍රමාණය අරගන්නවා මේකෙන්. අරගෙන මේ ගොළුබෙලි කටු පුච්චලා ගත්ත ඒ අලු. එතකොට පොල්ලෙලි පුච්චලා ගත්ත ඒ අලු මේකට ගන්න බෙහෙත් ටිකට කලවම් කරලා තමයි යාළුවනේ මල්ට තියන්නේ. එතකොට යාළුවනේ ඔයාලගේ පැතිව තියෙනවද නැහැ ලීම කියලා දෙයක්. මං ගා දැන්නන්නේ නැහැ ලීම ගෙඩියක් වලට පෙන්නන්න. ඒ ලීම ගෙඩියක් අරගෙන යාළුවනේ මේවා කලවම් කරපු බෙහෙත් ලීම ගෙඩියක් අරගෙන මේකට දාගන්න යාළුවෙන්. ගෙඩියක් නම් මදි. ගෙඩි දෙකක් තුනක් එක කිස්ම දාගෙන යාළුවනේ හොඳට කලවම් කරනවා. එතකොට යාළුවනේ මේකේ අර හොඳට තෙත ගතිය එනවා. එතකොට යාළුවනේ මලට බෙහෙත් තිබ්බහම අපි මේ බෙහෙත් දෙකේ සැර ඉක්මනට මලට ඇද ගන්න. එතකොට මල හොඳට තැම්බෙනවා යාළුවනේ. ඒ වගේම යාළුවනේ මේ පොල්ලෙලි අලු එක ඔක්කොම දාන්න එපා මේකට. මේකෙන් පොඩි ප්‍රමාණයක් ඉතුරු කරගන්න. ඒ ඉතුරු ගත ප්‍රමාණය යාළුවනේ අර වගේ ලීම ගෙඩියක් අරගෙන ඒ කිස්ම මේකට දාලා මලට බෙහෙත් තියන්න කලින් අර මලේ බෙහෙත් තියෙන සිදුර තියෙන්නේ. ආන් ඒකේ හොඳට තවරන්න. හොඳට දිය කරලා. එතකොට යාළුවනේ ඉක්මනට මලට බෙහෙත් සැර ඇද ගන්නවා. ඉතින් යාළුවා ලීම ගෙඩියක් තියෙනවා. ඔයාලට මම ලීම ගෙඩියක් පෙන්නන්න. මේ තියෙන්නේ යාළුවනේ ලීම කියන එක. මේක හරියට දෙහි ගෙඩියක් අර කුඩා නාරං ගෙඩියක් වගේ. මේක තමයි යාළුවනේ ලීම කියන්නේ. හරි යාළුවනේ. එච්චර තමයි ඉතින් අත් බෙහෙත හදන එකේ ඔයාලට කියන්න තියෙන්නේ. ඔයාලත් මේ වගේ අත් බෙහෙතක් හදලා කිතුල් මල් කපනවා නම් කිතුල් මල්කට තියලා බලලා කොහොමද සාර්ථක වුණාද නැද්ද කියලා කමෙන්ට් එකක් දාන්න. අනිවාර්යෙන්ම සාර්ථක වෙන්න ඕන 100%ක්. මොකද මම මේ බෙහෙත් එක තමයි පාවිච්චි කරන්නේ. මේක පාවිච්චි කරනවා. ඒතරල් එක පාවිච්චි කරනවා. ඒතරල් කිව්වේ පළතුරු දෙන බෙහෙත් එක. ඒ දෙකම 100%ක් සාර්ථකයි.
සමහර පැතිවලට යාළුවනේ ඊතරල් බෙහෙත්තේ සාර්ථක නෑ. ඔය සීතල පැතිවලට ඊතරල් එක ටිකක් ක්‍රියා කරනවා අඩුයි. මොකද ඒක අර හොඳට අවුව වැටෙන පැතිවලට තමයි යාළුවනේ ඉක්මනට මල තැම්බෙන්න මේ වෙන්නේ. මේ බෙහෙත් එක යාළුවනේ සීතල පැතිවලටත් අවුව වැටෙන පැතිවලටත් දෙකටම හොඳයි. මේක යාළුවනේ 100% සාර්ථක බෙහෙතක්. එහෙනම් ඔයාලා කරලා බලන්න.